බටලන්ද නිවාස යෝජනා ක්‍රමේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වදකාගාර පිහිටුවාගෙන පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව විෂයගත කොමිෂන් සභා වාර්තාව සකස් කරලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිශකාරවරයාගේ නියෝගය මත නිර්දේශය මත විශේෂකාර ඩී ජයවික්‍රම එවකට මහාධිකරණ විනිසුරු එන්.ඊ. දිසානායක මහතා විසින් තමයි ඒ වාර්තාවන් සකස් කරලා තියෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කාරණාව පාදක වෙන්නේ 1948 අංක 47 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව 1995 දෙසැම්බර් මාසේ 15 වෙනිදා අධිකාරී පත්‍රයක් මගින් එවකට ජනාධිපතිනිය ලෙස කටයුතු කරපු බණ්ඩාරනායක මහත්මිය විසින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් දෙන ලද අධිකාරී පත්‍රයේ බව මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. ඒ අධිකාරී පත්‍රයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි කාර්යයන් 5ක් විෂයගත කළා ඉදිරිපත් කළා තියෙනවා. ඒ කාර්යයන් 5 අතරේ කාල වේලාව පදනම් කරගෙන එක කාරණයක් පමණක් මේ වෙලාවේ ඉලක්ක කරනවා. විශේෂයෙන්ම එහි ඡේදය යටතේ යෝජනා කරලා තියෙන්නේ රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවේ බටලන්ද නිවාස යෝජනා ක්‍රමේ යම් රඳවා තැබීමේ ස්ථාන 1988 ජනවාරි මාසේ 1 වෙනිදා ඉඳලා 1990 දෙසැම්බර් මාසේ 31 වෙනිදා අතර කාලය ඇතුලේ සිදුවෙච්ච තාඩන පීඩන මිනිමැරුම් සහ වෙනත් කරුණු කාරණා ආදියට අදාළව කරුණු වාර්තා කරන්න කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කියන වකවානුවේ පෞද්ගලිකව මම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ කටයුතු කරමින් සිටපු කෙනෙක්. ඉතින් මම අත් වශයෙන්ම මේ අවධිය සීගන්න ගත්තට පස්සේ විශේෂයෙන්ම මේ වදකාගාරයේ ඇතුලේ විජේදාස නියලාරච්චි ඒ විතරක් නෙවෙයි වෙනත් වදකාගාර ඇතුලේ චරිත ලංකාපුර කාංචන අබේපාල වැනි අයටත් අත්තු ඉරණම පිළිබඳව තමුන්නාන්සේ හොඳින් දන්නවා. මේ බටලන්ද වදකාගාරයේ පමණක් නෙවෙයි තව තවත් වදකාගාර 100,000 ගණනක අපේ දේශප්‍රේමී සගයන් අත් වශයෙන්ම දේශපාලනය කිරීමේ වරදට දේශපාලනය කිරීම වරදක් කියලා හිතපු මිනිස්සු විසින් අපේ සගයන් ඝාතනය කළා දැම්මා. ඒ ඝාතන රැල්ලේ අත් වශයෙන්ම අපි අපේ ජීවිත අමතක කරලා තිබුණේ. නමුත් අපට අද දවසේ පුළුවන් වෙලා තියෙනවා මේ සභාගර්භයට ඇවිල්ලා ඒ මියගිය සගයින්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කිරීම වෙනුවෙන් මොකක් හෝ කරන්න අපට හැකියාවක් මේ අවස්ථාවේ ලැබිලා තිනවා. මම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා ඔවුන් හට ඒ ගෞරවය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාවක් කරගන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ වාර්තාව පරිශීලනය කරා. මේ වාර්තාවේ ඇතුලේ තියෙන අන්තිමටම තියෙන දේ මුලින් කියන්නම්. මොකද මට අවශ්‍යයි මේ වාර්තාවේ පවතින නිර්දේශ වලට රනිල් වික්‍රමසිංහ ඍජුවම සම්බන්ධයි කියන නිර්දේශ ප්‍රමාණයක් තියෙනවා. නමුත් කතාවේ අන්තිමට කියන්න ගියොත් 2 more minutes කියලා කියන බයට මුලින්ම මේ නිර්දේශ ටික මම මුලින්ම කියලා නිර්දේශ ප්‍රමාණයක් තියෙනවා මම කියන්නම් කියලා මම හිතුවා. ඒ වාර්තාවේ නිර්දේශ ඇතුලේ නිර්දේශ කීපයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. රනිල් වික්‍රමසිංහ මහතා එවකට කර්මාන්ත විද්‍යා කටයුතු අමාත්‍යවරයා කඩාකප්පල්කාරී ක්‍රියා මර්ධන කටයුතු සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකලාපයට අදාළ උපදෙස් දී ඇත. වික්‍රමසිංහ මහතාට එමතු නියමයක් කිරීමට නෛතික බලයක් නොමැති වූ බවත් ඒ සම්බන්ධයෙන්ද ඔහු තම අයථා බලය ලෙස පාවිච්චි කර ඇති බවත් කොමිෂන් සභාවේ අදහසයි. අපේ අදහස් නෙවෙයි, කොමිෂන් සභාවේ අදහස. බලය අයිතු ලෙස පාවිච්චි කරා කියලා කොමිෂන් සභාව කියනවා. එසේ උපදෙස් දීමෙන් වික්‍රමසිංහ මහතා නියම වශයෙන් පොලිසිය සතු රාජකාරී වලට හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාමාර්ගයට මැදිහත් වී ඇත්තේය. කවුද මේ කියන්නේ? කොමිෂන් සභාව කියන්නේ. ඒ විතරක් නෙවෙයි, තව තැනක කියනවා
රනිල් වික්‍රමසිංහ මහතා හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ මහතා බටලන්ද නිවාස යෝජනා ක්‍රමේ B2 B8 B34 හා A1 ඇලයිරක් 8 යන නිවාසවල නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වදකාගාර පැවැත්වීමට අනියමින් වගකිය යුතු වන්නෝය. කවුද? රනිල් වික්‍රමසිංහ. කවුද මේ කියන්නේ? කොමිසමයි මේ කියන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එපමණක් නෙවෙයි තව නිර්දේශයක් කළා තියෙනවා. 1988 ජනවාරි මාසේ 1 වෙනි දින සිට 1990 දෙසැම්බර් මාසේ 31 වෙනි දින දක්වා වූ කාල සීමාව තුළ බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ යම් යම් නිවාස පුද්ගලයන් නීති විරෝධීව රඳවා ගැනීමට හා ඔවුන්ට වද දීමට පාවිච්චි කර තිබේ. කවුද කියන්නේ? කොමිසම කියන්නේ. මේ කාර්ය සඳහා පාස සඳහන් නිවාස පාවිච්චි කර ඇති බවට තීරණාත්මක සාක්ෂි තිබේ. මොකද්ද නිවාසය? බටලන්ද නිවාස සංකීර්ණයේ B2 නිවාසය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කාටද අයිති? එය රනිල් වික්‍රමසිංහට බව මේ සඳහන් කරලා තියෙනවා. B8 නිවාසයේ කාටද අයිති? පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස්. දෙන්න එකතු වෙලා මේ නිවාස සංකීර්ණයේ ඉඳලා දෙන්න නිවාස දෙකේ ඉඳලා මේ කුමන්ත්‍රණය කරලා තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ විතරක් නෙවෙයි තව තැනක නිර්දේශයක් කරනවා. රාජ්‍ය පෞර සංස්ථාවේ ඈවර කරුට ඉහත සඳහන් බටලන්ද නිවාස යෝජනා ක්‍රමේ නිවාස පොලිස් නිලධාරීන්ට මුදාලීමට නියම කිරීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා කර්මාන්ත අමාත්‍යවරයාගේ තත්ත්වයෙන් වූ ඔහුගේ බලතල අයුතු ලෙස පාවිච්චි කර තිබේ. අපිද කියන්නේ කොමිසම කියන්නේ කර්මාන්ත අමාත්‍යවරයාගේ තත්ත්වයෙන් වූ ඔහුගේ බලතල අයුතු ලෙස පාවිච්චි කර තිබේ. ගරු කතානායකතුමනි, මේවා තියාගෙන තමයි අල් ජසීරා ගිහිල්ලා කියන්නේ. මොකක්ද අල් ජසීරා ගිහිල්ලා කියන්නේ? 1997 ඉන්දු ලංකා ගිවිසුම පාදක කරගෙන ජනතා විමුක්ති පෙරමුණ භීෂණයක් මැව්වලු. ඒ විතරක් නෙවෙයි සපුකන්ද පොලිස් ස්ථානයට පහර දීමක් කරාලු. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ 2025 කතාව 2025 තමයි 2025 අල් ජසීරා ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ කියන්නේ. මේ හදන්නේ මොකක්වත් නෙවෙයි. කොමිෂන් සභාවේ වාර්තාවේ හරියට පැහැදිලි කරලා තියෙනවා. ඒකට උත්තරේ මේ හදනවා 83ත් 87ත් බද්ධ කරලා කතාවක් ගොතන්න. අපි කියන්නම් නියෝජ්‍ය කතානායකතුමනි 83 උනේ මොකද්ද කියලා. 83 මොකද්ද උනේ කියන එක වාර්තාවේ කියනවා. බටලන්ද වාර්තාවේ මොකද්ද මාතෘකාව? ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරනු ලබයි. ප්‍රචණ්ඩ කියා ආරම්භ වේ කියන සිරස්තලයේ යටතේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මාතෘකාව එදා පැවති වාස්තවික තත්ත්වයන් පිළිබඳවත් එදා පැවති වාතාවරණය පිළිබඳවත් බොහෝ දේ ප්‍රකාශ කරනවා. මොකද්ද පළමුව සිද්ධ කරලා තියෙන්නේ? පළමුව සිද්ධ කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීම. 83 87 නෙවෙයි 83 ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරලා තියෙනවා. දෙවනුව සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ප්‍රචණ්ඩත්වය ආරම්භ කිරීම. 83 ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරනවා, ප්‍රචණ්ඩත්වය ආරම්භ කරනවා, 87 දක්වා ගමන් කරනවා. මේක ඇති කරේ තනිකර ජේ.ආර්. ජයවර්ධන ඇතුළු එවකට තීච්ච රජය. එහෙම තියෙද්දි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන්නේ මේ වාර්තාවේ මාතෘකාව විතරක් උනත් ඇති අපේ ඉතිහාසය ගැන පුනුපුනා ප්‍රශ්න කරන, සිද්ධ වුණේ මොකක්ද කියලා දැනගෙන උනත් නොදන්නවා වගේ ප්‍රශ්න කරන අයට උත්තරේ විදියට දෙන්න. මම දැන් උපුටන්නම් අපේ රටේ ලේවිලක් කරන්නට සුදු ඇඳුමින් සැරසී පැමිණි මාරයෙක් පිළිබඳව ඔහුගේ හපංකම් පිළිබඳව කොමිෂන් සභාවේ වාර්තාවේ තියෙන සටහනක්. කොමිෂන් සභාවේ වාර්තාවේ 27 වෙනි පිටුවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙන්න මෙහෙම තියෙනවා. උපුටා ගැනීම 1983 ජූලි මාස 31 වන දින ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා නවසම සමාජ පක්ෂය යන පක්ෂ තහනම් කළේය. එම පක්ෂ දෙක එසේ තහනම් කරන ලද්දේ ඒවායේ ක්‍රියාකාරීන් ජාතිවාදී කෝලහල වලට වගකිය යුතු යන්නේ යන පදනමින් බෙහෙවින් ස්වභාවික අපේක්ෂා කළ හැකි අන්දමට මෙම පක්ෂ දෙකේම නායකයෝ සැඟවුණහ. මෙම නායකයින් අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්ට නියම කරනු ලැබුවද ඔවුන්ට එසේ කිරීමට නොහැකි විය. ඉහළම නායකත්වයේ සැඟවී සිටියදී ක්‍රියාකාරීන් සමහර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. 1983 ඔක්තෝබර් 8 වන දින දරන ලිපියක් තමන්ගේ පක්ෂය ජයවර්ධන ජනවාර්ගික කෝලහලයට කිසිත් සම්බන්ධයක් නැතයි
රෝහණ විජේවීර කී අතර ජනතා විමුක්ති පෙරමුණට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය තුල ක්‍රියා කිරීමට හැකිවන අයුරු තම පක්ෂයේ කෙරේ පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට ආයාචනය කළා තිනවා. මේකට පදනමක් නැහැ. ඒකින්ද මේ තහනම ඉවත් කරන්න කියලා එදා අපේ පක්ෂේ නායකයා ඉල්ලලා තිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මේක හරි පැහැදිලි මේ උපුටා ගැනීමම තියෙනවා. ඊට පස්සේ ඡේදක මම මුකුත් වෙනසක් කරන්නේ නැතුව වාර්තාව විතරක් කියන්නම් මගේ එකතු කිරීම නැතුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි 1983 ජූලි ජාතිවාදී ගැටුම පැවති කාලේ ජනතා විමුක්ති පෙරමුණේ හෝ නවසම සමාජ පක්ෂයේ ක්‍රියාකාරීන් අතුරින් එක් අයෙකුවත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වරදකරු වී නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දෙමින් තමාගෙන් ප්‍රශ්න කළ නීතිඥ තැන සමග එකඟ වුණා. කොමිසමේ සාක්ෂි දෙනකොට එකඟ වෙලා තිනවා රනිල් වික්‍රමසිංහ අපිවත් අනිත් දේශපාලන පක්ෂවත් ප්‍රචණ්ඩකාරී ක්‍රියා කළේ නැහැ කියලා. එහෙම නැහැ කියලා තමයි අද අල් ජසීරාවට 2025 කියන්නේ අපි ප්‍රචණ්ඩකාරීව 1987 සිද්ධියක් පාදක කරගෙන හැසිරුණා කියලා. මේක තමයි දෙපිඩි පිළිවෙත රනිල් වික්‍රමසිංහගේ. ඒ විතරක් නෙවෙයි එයින් ජනතා විමුක්ති පෙරමුණ සහ නව සමාජ පක්ෂය 1983 ජාතිවාදී කෝලහල වලට වගකිය යුතුයි ඔප්පු කළ නොහැකි විය. කවුද මේ කියන්නේ? කොමිසම කියන්නේ. ඒ ක්‍රියාවලට වගකිය යුතුයි ඔප්පු කළ නොහැකි විය. 83 එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේකෙන් තේරෙන්නේ මොකද්ද? රනිල් වික්‍රමසිංහ මහතාට තමන්ගේ සාක්ෂියේදීම ඔහුගේ කටින්ම පිළිගන්න සිද්ධ වුණා 83 ජාතිවාදී ගැටුම් වලට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ නැහැ කියන එක. ඔහුට ඒක කරන්න සිද්ධ වුණා. මොකද ඒක තමයි ඇත්ත. එකඟ වුණා නෙවෙයි එකඟ වෙන්න වුණා. ඇයි සිද්ධියක් නැත්තම් හරස් ප්‍රශ්න අහනකොට එයාට එකඟ වෙන්න සිද්ධ වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. කවුරුවත් නැති තැන අල් ජසීරායකට ගිහිල්ලා මේ වාසිබස් දෙදුවට එදා 1995 ඇති කරපු කොමිසමේ දීපු උත්තරේ තමයි මම මේ කියවන්නේ. ගරු කතානායකතුමනි